ෂාඩාරි YouTube channel එකට ඔයාලා හැමදෙනෙක්ම වෙනදා වගේම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා දන්නවා ඇති දැනටමත් මම මොකක්ද අද කරන්න යන වීඩියෝ එක කියලා. මම අද සූදානම් වෙන්නේ ගොඩාක් විශ්ව ශක්තිය, විශ්ව බලවේගයක් තියෙන ඒ වගේම ඔයාගේ ගෙදර මුදල් වැඩිපුර රැඳෙන, ඒ වගේම සාමය සමගිය රැඳෙන, නිවසට සෞභාග්‍ය උදා කරවන මෙන්න මෙහි පහනක් හදන විදිය ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි හැමෝම කැමතිනේ අපේ ගෙදර මුදල් වැඩිපුර රැඳිලා, ඒ වගේම අපේ සමගිය සතුට දිනින් දින වර්ධනය වෙනවා නම්, පවුලේ සෞඛ්‍ය වැඩි වෙනවා නම් අපි හැමෝම කැමතිනේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ ආශිර්වාදාත්මක පහන දැල්වලා ඔයාගේ නිවසටත් සෞභාග්‍ය උදා කරගන්න. ඉතින් අද මේ මම හදන්න යන පහන මේක මගේ නිර්මාණයක්වත් මම හොයාගත්ත දෙයක්වත් නෙවෙයි. ගොඩාක් මට වඩා වයසින් වැඩි උදවිය කියන සහ ඒ වගේම මේ හා සම්බන්ධ වීඩියෝස් ගොඩාක් බලලා ඔවුන් ලබලා දීලා තියෙන කමෙන්ට්ස් සහ ඔවුන්ගේ සාර්ථකත්වය කොහොමද කියලා ඒගොල්ලොන්ගේ අත්දැකීම් වලින් කතා කරනවා. ඒවා අහලා තමයි මමත් මේ පහන දැල්වන්නට පටන් ගත්තේ. ඉතින් ඇත්තටම මේක ගොඩාක් තමන්ගේ සිතුවිලිත් එක්ක වැඩ කරන දෙයක්. ඉතින් අපේ සිතුවිලි ප්‍රබලයිනේ. ඉතින් හැමදාමත් කියනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තමාගේ සිතුවිල්ල මත තමා සෑම කර්මයක්ම සෑම දෙයක්ම සිදුවන්නේ. ඉතින් තමාගේ සිතුවිල්ල හොඳයි නම් තමා කරන්න යන දේ තමාට දැඩි අධිෂ්ඨානයකින් කරනවා නම් ඒක සාර්ථකත්වය ඔබ ආසන්නයේම පවතින බවට තමයි මම විශ්වාස කරන්නේ සහ මගේ මතය. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පහන කොච්චර ලස්සනට කොච්චර ආලෝකයක් පිනල්ලා දෙනවද කියලා දැනටමත්. මේ පහන පත්තු කරනකොට ගොඩාක් දෙනෙක් කියනෝනි දවසක් වෙලාවක්. ඉතින් මම නම් කියන්නේ තමන්ට නිදහස් තියෙනවා නම්, ඔයාගේ හිත නිදහස් නම්, ඔයා පිරිසිදුව ඉන්න වෙලාවක් නම්, ඒ කියන්නේ ඔයා වැඩ රාජකාරි නිම වෙලා වොෂ් එකක් දාගෙන ඔයාට යහපත් සිතුවිලි ඔයාට හිතින් මවා ගන්න පුළුවන් අවස්ථාවක් නම් ඔයාට ඕනම වෙලාවක් සුදුසුයි මේ පහන දැල්වන්න. ඉතින් රෑද දවල්ද සෙනසුරාදාද ඉරිදාද එහෙම දවසක් අදාළ වෙන්නේ නැහැ. ඔයා විවේකීව ගත කරන ඕනෑම වෙලාවක් ඕනෑම දවසක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේ සඳහා අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මේ සඳහා පාවිච්චි කරන විශේෂ මෞද්‍රව්‍ය ලෙස ලුණු සලකන්න පුළුවන්. ලුණු, කැටලුණු, කුඩුලුණු ඕනෑම දෙයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපිට අවශ්‍ය වෙනවා පහනක් දැල්වන්න පුළුවන් උෂ්ණත්වයට හොරොත්තු දෙන භාජනයක්. විශේෂයෙන්ම මේ ලස්සන භාජනයක් අපිට අවශ්‍ය වෙනවා වගේම ඒක උෂ්ණත්වයට හොරොත්තු දෙනවා නම් ඒකෙන් හානියක් වෙන්නේ නැත්නම් පුපුරන්නේ නැත්නම් ඒ භාජනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා කාසි කීපයක්. ඉතින් මම අද පහන් දෙකක් හදන්න සූදානම්ෙන් ඉන්න නිසා කාසි 7-8ක් යොදාගත්තා. ඊට අමතරව අපිට පොල් තෙල් අවශ්‍ය වෙනවා. පොල් තෙල් වලට අමතරව ඔයාට මේ පහන සුවඳ එන්න ගෙදර පුරාවටම පැවතින සුවඳක් ගන්න ඕන නම් ඔයාට මේ සඳහා කරාමුණට කීපයක්, ඒ වගේම කුරුඳු පුතු කීපයක්, ඒ වගේම තෙල් වර්ගත් විවිධ තෙල් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. සුවඳ දෙන කුරුඳු තෙල් තියෙනවා, තල තෙල් චුට්ටකුත් දාන්න පුළුවන් පහන පත්තු කරන්න. ඒ වගේම ලැවැන්ඩර් තෙල්, ඒ වගේ ගොඩාක් ಜಾති තෙල් වර්ග අද වෙළඳපොලේ ඔයාට ගන්න පුළුවන් සුවඳ කාරක විදිහට. ඉතින් ඒ තෙල් යොදාගෙනත් ඔයාට පුළුවන් මේ පහන හදාගන්න. ඊට අමතරව අපිට ගිනි පෙට්ටියක් අවශ්‍ය වෙනවා, ගිනි කූරු 2ක්. ඊට පස්සේ කපු පුළුන් කැබලි 2-3ක් අවශ්‍ය වෙනවා. ඒක ඔයාගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ පහන හදන්නේ කියලා. මේ වගේ ග්ලාස් එකකට 4-3ක් විතර වෙනකම් ලුණු පුරවා ගන්න ඕන. මම අද පාවිච්චි කරන්නේ කුඩු ලුණු එකක්. ඉතින් කුඩු ලුණු මේ විදිහට පාවිච්චි කළා. මම භාජන දෙකටම මේ විදිහට ලුණු දානවා. මේකේ දෙවිදිහකට හදන්න පුළුවන්. මම කලින් එකට ලුණු විතරයි දාලා තියෙන්නේ. ඊළඟ භාජනයට වඩ පුළුවන් පතුලට කාසියක් දාලා ඊට
ඊට පස්සේ ලුණු පුරවන්න. ඊට පස්සේ අපි ලුණු පුරවලා ඉවර වෙලා කාසි 4ක් වාජනේ 4 පැත්තෙන් ඇතුලේ ලුණු ඇතුලේ සංගවනවා නැත්නම් සිර කරනවා. ඊට පස්සේ තමයි අපි පහනට අවශ්‍ය තෙල් පහනට දාන්නේ. මම අද කුරුඳු තෙල් පාවිච්චි කරන්නේ නැහැ. කුරුඳු තෙල් වෙනුවට කුරුඳු කුරු ටිකක් අරගෙන ඒකට තෙල් සල්පයක් පොල් තෙල් සල්පයක් එකතු කරලා හොඳට මිශ්‍ර කරනවා. එහෙම තමයි මම අද කුරුඳු තෙල් වෙනුවට පාවිච්චි කරන තෙල් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අර ලුණු එකතු කරපු වේදුරුවටත් මෙන්න මේ විදිහට පොල් තෙල් එකතු කරනවා. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ලුණු කියන්නේ ගොඩාක් අපේ මුදල් රඳවා තබා ගැනීමේ අමුද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කරනවා කියලා තමයි අපේ ජ්‍යොතිෂවේදීන් සඳහන් කරලා තියෙන්නේ. ඇත්තටම මේ කාසි රඳවන ක්‍රියාවලිය තෙල් දාන්න කලින් කරනවා නම් තමයි පහසු. ඉතින් මට ඒක පොඩ්ඩක් අමතක වුණා මේක මේ තෙල් දාන්න කලින්. ඒක නිසා මම තෙල් දාලා ඉවර වෙලා තමයි කාසි රඳවන වැඩේ කරේ. ඉතින් ඊට පස්සේ අපි තිරයක් හදාගන්න ඕන. තිරය හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. ආ කැමති නම් මෙන්න මේ විදිහට ගිනි කුර විතරක් මේ මිශ්‍රණය රඳවන්න පුළුවන්. මෙන්න මේ විදිහට. නැත්තම් අපිට ගොඩාක් වෙලාවක් මේ පහන දල්වා ගන්න අවශ්‍ය නම් මේකට මෙන්න මේ විදිහට කපු පුළුන් කැබැල්ලක් නැත්තම් කපු රෙදි කැබැල්ලක් හෝ පේපර් සර්වියට් එකක් චූටි මෙන්න මේ විදිහට ගිනි කුරක් වටේ පුතා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ අද පාවිච්චි කරන පුළුන් කෑල්ල නම් විශාලත්වයෙන් වැඩි. එහෙම වුණොත් අපිට ලොකු දෙල්ලක් ලැබෙනවා. ඒ නිසා ඊටාම සියුම් පුළුම් කෑල්ලක් ගිනි කුර වටා උතනවා නම් තමයි වඩාත් සුදුසු සහ වැඩි වේලාවක් මේ පහන දාලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගිනි කුර විතරක් පාවිච්චි කරනවා නම් ගිනි කුරෙන් අපිට ලොකු දැල්ලක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකෙන් ලොකු අඳුරක් ආලෝකයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට ආලෝකය පෙනෙන තරමට මේ පහනේ තියෙන බලය වැඩි කියලා මට හිතෙනවා. ඒ නිසා වඩාත් සුදුසුයි අර මං කිව්ව විදිහට පුළුන් කැබැල්ලක් හෝ පේපර් සර්වියට් කැබැල්ලක් ගිනි කුර වටා ඔතලා පහන දල්වා ගන්නවා නම්. ඉතින් ඔයාලට මේකේ වෙනස බලා ගන්න පුළුවන්. මේ පුළුන් කැබැල්ලක් ඔතලා තියෙන පහන හොඳට දැල් වෙනවා. ඉතින් ගිනි කුර පමණක් දැල්ලපු එකේ ආලෝකයක් නැහැ. හැබැයි ගිනි කුර දැල් වෙනවා. ඉතින් මේ පහනට පොල් තෙල් දාලා කාසි රඳවලා ඊට පස්සේ අපිට කැමති තෙල් වර්ගයක් එකතු කරනවා. කාසි රඳවන වෙලාවෙම අපිට පුළුවන් මේ පහන සුවඳ වැඩි වෙන්න විස බීජ නාශනය සිදු කරන අපි විශ්වාස කරන කුරුඳු කැබැල්ලක් ඒ වගේම කරාමුණටි කිහිපයක් මේ පහනට එකතු කරන්න. එතකොට තවත් පහන සුවඳවත් වෙනවා. ඒ වගේම පහනට හරිම ලස්සන ආලෝකයක් එනවා කියලා තමයි මට මේ පහන දැල්වනකොට හිතුනේ. ඉතින් මේක මමත් කරන්නේ මගේ ජීවිතයේ ප්‍රථම අවස්ථාවට මට මේ අත්දැකීම ලබා ගන්න අවශ්‍ය නිසාමයි. ඉතින් ඒ අත්දැකීම මම ලබා ගන්න අතරතුරේ මට හිතුණා ඔයාලත් එක්කත් මේ පහන හදන විදිහ ඔයාලටත් කියලා දීලා ඉතින් ඒ ආශිර්වාදය අපි හැමෝටම ලබා ගන්න. ඉතින් විශ්ව ශක්තිය අපි හැමෝටම ආශිර්වාදයක් වෙනවා. ඒක අපිට විශ්වාසයි. ඉතින් මේ විශ්වයේ බලයෙන් අපි හැමදෙනාටම සතුට සාමය ආරක්ෂා කරන නිරෝගී සම්පන්නිය වැඩි කරන වාසනාවන්ත සුබම සුබ සෞභාග්‍ය පිරුණු ජීවිත රටාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ නිවසෙත් ඔයාට පුළුවන් ඕනෑම වෙලාවක මෙන්න මේ පහන දැල්වලා බලන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක නරඹු ඔයාලා හැමදෙනෙක්ටම බොහොම ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.